Hi everyone! ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් අද උදේම අපිට තිබ්බේ පොඩි වැඩ ටිකකට එළියට යන්න. ඉතින් ඒ වැඩ ටික කරලා ඉවර වෙලා ගෙදර ආවට පස්සේ හවස ගියා මම ආසම තැනකට. පොළොන්නරුව කිව්වම මේ තැන නොදන්න කෙනෙක් නැහැනේ. මේ තියෙන්නේ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය. ඉස්සර නම් මට පුළුවන් හැම වෙලේම මෙතනට එනවා ඇවිල්ලා ඉර බහිනකම බලාගෙන ඉඳලා තමයි ගෙදර යන්නේ. ඉතින් ඒ තරමටම හවසට වැව හරිම ලස්සනයි. ඔන්න ඉතින් දෙවැනි දවසේ අපි ගියා අපේ පුංචිලගේ ගෙදර. ඉතින් පුංචිලගේ ගෙදර ගිහිල්ලා නංගිත් එක්ක පුංචිගේ ස්කූටියේ නැගලා පොඩි රවුමක් දැම්මා. ඉතින් අපි කට්ටියම එකතු වුණු දවසකට අපි කරන්නේ පංචදාන එක. ඇත්තටම පංචදානකොට අපිට වෙලාව යනවා තේරෙන්නේ නැහැ. කණ්ඩායම් දෙකට බෙදලා විහිළු කර කර hina වෙන අතරේ පුංචි හොර වැඩත් සිද්ධ වෙනවා. ඉතින් ඒ ගැනත් කල්පනාවෙන්න ඉන්න ඕනේ. අද තමයි අපි ට්‍රින්කෝ යන දවස. ඉතින් අම්මා උදේම උයලා තිබුණා. අපි ඒ කෑම අරගෙන තමයි ගමන පිටත් උනේ. ඒ යන මග අපිට හම්බුණා ලස්සන තැනක්. ඉතින් අපි එතන නතර වෙලා උදේට කෑවා. මම ට්‍රින්කෝ යන දෙවැනි පාර වුණාට සේරුවාවිල යන පළවෙනි පාර. සේරුවාවිල මහා සෑය තමයි බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ සහ කේශ ධාතුන් වහන්සේ තැන්පත් කරලා තියෙන්නේ. කාවන්තිස්ස මහරජතුමා විසින් තමයි මේ සේරුවාවිල මංගල රජමහා විහාරය ඉදි කරලා තියෙන්නේ. අපි දැන් මාබල් බීච් එකට ඇවිල්ලා ඉන්නේ. සේරුවාවිල ඉඳලා මාබල් බීච් එකට පැයක වගේ දුරක් තමයි තියෙන්නේ. අපි එනකොටත් ගොඩක් සෙනග හිටියා. ඉතින් අපි ගොඩක් වෙලා මුහුදේ නෑවා. ඒක හරිම සුන්දර අත්දැකීමක්.
ඉතින් හැමදාමත් වගේ මගේ වීඩියෝස් බලන, ලයික් කරන, කමෙන්ට් කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඇත්තටම මට ඔයාලගෙන් තවත් ඉල්ලීමක් කරන්න තියෙනවා. මගේ යාළුවෙක්ගේ YouTube channel එකක් තියෙනවා. එයා ලස්සන තැන්වලට ගිහිල්ලා තමයි වීඩියෝස් කරන්නේ. මම මෙතනින් channel එකේ screenshot එකක් දාන්න description එකේ channel එකේ link එක දාන්න. ඉතින් මම හිතනවා මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම පොඩි support එකක් දෙයි කියලා. එහෙනම් ආයෙමත් ඉක්මනටම හම්බ වෙනකම් මම ගිහින් එන්නම් මේ Life with Vats.